بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل له فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حقا تقاته ولا تموتوا إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منها رجال كثيرا ونساء واتقوا الله الذين تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما فإن خير الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار السلام عليكم ورحمة الله وبركاته Allah subhanahu wa ta'alaගේ ශාන්තිය සමාදානය හස්රත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාටත් එතුමාගේ සත්‍ය සහාබාවරුන්ටත් පරිශුද්ධ බිරිඳාවරුන්ටත් මුමින්වරුන්ටත් මුස්ලිම්වරුන්ටත් ලෝක අවසාන වන තෙක් සිටින්නා වූ මුමින්වරුන්ටත් මුස්ලිම්වරුන්ටත් Allah subhanahu wa ta'alaගේ ශාන්තිය සමාදානය හිමි වේවායි උසස් චින්තනයෙන් යුත් ප්‍රාර්ථනාව කරමින් වදන් වලින් අති ශ්‍රේෂ්ඨම වදන් Allah subhanahu wa ta'alaගේ වදන් බවත් यह क्रिया मार्ग वरिन अति श्रेष्ठम यह क्रिया मार्ग हसरत नबी सल्लल्लाहु अलैहि वसल्लम तुमानानगे यह क्रिया मार्ग बावत धर्मे इतामत्म अयहपत्म क्रियादामे वन्ने धर्मे नामेन अलुद्दे एकत क्रियमයි अलुद्दे සියල්ල ඔබ අයහපත කරා ගෙන යන බවත් අයහපත සියල්ල ඔබ ලෙලාල්ලා කියන නිරයට ගෙන යන බවත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් එතුමන්ගේ සියලුම දේශනාවලට කලින් සඳහන් කරනු ලැබූ එම කාරණාව ඔබටත් සඳහන් කරමින් ඔබත් මාත් අන්‍ය කලා කටයුතු වලින් තොරව ශිර්ක් කිරීම වලින් තොරව සමකිරීම වලින් තොරව මෝඩ ගති පැවතුම් වලින් තොරව අල්ලාහ් සුබ්හානහු තාලාත් ඔහුගේ දූතවරයන් පෙන්වා දෙන ලැබූ යහමාර්ගයේ ගමන් කරමින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ සන්නිධානයේ අවසන් දිනයේදී ඔබත් ඔබගේ පවුලයත් මාත් මගේ පවුලයත් සියලු දෙනාම අල්ලාහ් සුබ්හානහු තාලාගේ එම සදාතනික සම්පත ලබා දෙන්නා වූ ස්වර්ගයේ ජන්නතුල් ෆිර්දෞසය සියලු දෙනාටම හිමි වේවයි කියන ඉතා උසස් චින්තනයෙන් යුත් එම ප්‍රාර්ථනාව කරමින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ නාමයෙන් මහා කාරුණික පරම දයාබර වූ අල්ලාහ් සුබ්හානහු තාලාගේ නාමයෙන් ආරම්භ කරමි. සියලුම ප්‍රශංසා අල්ලාහ් සුබ්හානහු තාලාටම හිමි වේවා. අල්හම්දුලිල්ලාහ්. මා හිතාදර සහෝදරනි මිත්‍රවනි. මා ඉස්ලාමයේ දැනගමු යන පාඩම යටතේ දීර්ඝ වැඩසටහන් කරගෙන පැමිණෙන්නේ. ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා අපි දැනගැනීමටත් ඒ වගේම අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ පාඩම් ඉගෙනගෙන ඔහුට වන්දනාමාන කළ යුතු ආකාරයට වන්දනාමාන කිරීම සඳහා මේ පාඩම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ ආකාරයට සහෝදර මිත්‍රෝනි අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ අපි කතා කරගෙන පැමිණියෙමි. ඒ ආකාරයට අද දිනයේදී මේ පාඩම මේ යහපත් අවස්ථාවේදී අද දිනයේදී මා මාතෘකාව ලෙස අරන් තිබෙන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණාව දයාව පිළිබඳව සහෝදර මිත්‍රනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ගැත්තන් වෙන අපට ඔහුට කොපමණ කරුණාවන්තයෙක් සිටින්නේද සහෝදර මිත්‍රනි. අවසන් දිනයේදී ස්වර්ගවාසීන් බවට පත්වන්නට අල්ලාහ් සුබ්හානහු තාලාගේ දයාවට කෙසේ පත්විය යුතුද සහෝදර මිතුරුනි. ඉතින් ඒ පිළිබඳවත් අද දිනයේදී ඒ පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සරලව කෙටියෙන් බැලීමටයි මම අදහස් කරන්නේ. ඉතින් සහෝදර මිත්‍රෝනි ඒ ආකාරයට අප
අල්ලා සුබ්හානහු තාලාගේ අල් කුර්ආනයනුත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන්ගේ හදීස් මගිනුත් ඒ පිළිබඳව අපි තාමත් සාරාංශගතව බැලීමටයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ ආකාරයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දිනක් ඔහුගේ සහෝදර මිත්‍රවරුන් සමග සඳහන් කරන ලැබුවා සහෝදරනි මිත්‍රවනි ඔබලා ඉබාදත් පමණක් සිදු කරම් ගනිමින් එදිනෙදි ස්වර්ගයට යාමට හැකිද කියා අසන ලැබුවේ. එසේ අසන ලැබුවන් පස්සේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයාණන් සඳහන් කර ලැබුවා නිත්‍ය වශයෙන්ම නුඹලාට ස්වර්ගයට පිවිසීමට නොහැක. එවිට නබි මිත්‍රවරුන් අසන ලැබියේ යා රසූලුල්ලාහ් ඔබටත් එම තත්වයේද කියා අසන ලැබුවේ. ඉතින් එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන ලැබුවා එසේය. එසේනම් කෙසේද ස්වර්ගයට යනු ලබන්නේ යා රසූලුල්ලාහ් කියා නබි සහාබාවරුන් අසන ලැබුව පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කර ලැබිය අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණාව දයාව පමණක් තිබුණොත් පමණක් අවසන් දිනයේදී අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගයට යවන්නේ කියා. ඉතින් අප අනිවාර්ය වූ සහෝදර මිත්‍රෝනි අප අනිවාර්ය ඉබාදත් කුසල් ක්‍රියාවන් සිදු කර යා අල්ලාහ් මා මෙවැනි ඉබාදත් කුසල් ක්‍රියාවන් කර තිබෙන්නේ කියා අප පවසා අපට ස්වර්ගය ලබා දෙන්නේ කියා අයිතිවාසිකමින් යුතුව ඉල්ලා සිටියෝ සහෝදර මිත්‍රෝ අල්ලාහ් සුබ්හානහු තාලාගේ අපගේ ඉබාදත් සියල්ල ලබාගෙන අපගේ ඉබාදත් සියල්ලම ලබාගෙන අවසන් දිනයේදී නුඹලා මට මෙලොවේදී කරන ලැබූ ඉබාදත් වලට කැපකිරීම කර ඉබාදත් කළ නේද? ඒ නිසා මා අද දිනේදී ඔබලාට කොතරම් අරුණල්ලක් කළාද? එම අරුණල්ලට අදාළව එම ඉබාදත් වලට මම ලබා ගන්නේ කියන ලැබුව සහෝදර මිත්‍රයනි කුමක්ද වෙන්නේ සහෝදරනි? එම ඉබාදත් වලට අරුණැල්ල ලබා දුන් අල්ලාහ් සුබ්හානහු තාලා එම ඉබාදත් වලටත් මේ ඉබාදත් මදි කියලා සඳහන් කරන ලැබුවොත් සහෝදර මිත්‍රයනි අපේ කුමක් කරන්නේද සහෝදර මිත්‍රයනි? ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලාට ඒ ප්‍රමාණවත් නොවන්නේ යමා ලෝකේ ඔබට හුස්ම ලබා ගැනීමට ඒ වගේම හුස්ම ගැනීමට වාතය ලබා දුන්නා, එළිය ලබා දීමට ඉර ලබා දුන්නා, ඉර හඳ ඒ වගේම අල්ලාහ් සුබ්හානහු ගස් ගොලන් සියලුම දේවල් ඒ වගේම හොඳ ශරීර සෞඛ්‍යයක් හොඳ මානසිකත්වයෙන් යුතුව අපිට ආහාර පාන ඒ වගේම වනාන්තර වැසි වනාන්තර ගංගා ජලය මේ සියල්ල මේ ලෝකයේ සියලුම නීමතෙන් අරුණැල්ලෙන් ලබා දී තිබෙන්නේ ඒ සඳහාම ඔබලා කරන ලද ඉබාදත් මට එයට ලබා දුන්නොත් එයත් මදි වන්නේ කියා අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන ලැබුවොත් සහෝදර මිත්‍රයනි අපට කුමන්ත කරන්නේ සහෝදරනි? ඉතින් සහෝදර මිත්‍රයනි අපි ඉබාදත් අප මේ ලෝකේ කර තිබෙන්නේ ඒ අරුණැල්ල විතරක් ප්‍රමාණවත් නොවන්නේ කියා අල්ලාහ් සුබ්හානහු තාලා එසේ සඳහන් කරන ලැබුවොත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඔහුගේ නිමතේ අරුණැල්ලය නැතුව අපිට ස්වර්ගයට යන්න බෑ. ඔහුගේ කරුණාව දයාව මිසක් වෙන කිසි දෙයකුත් නොමැති බව තමයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් සඳහන් කරන්නේ. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දයාව කරුණාව වලින් ස්වර්ගයට තමයි යාමට හැකි වෙන්නේ. අපේ ඉබාදත් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ සහෝදර මිත්‍රයනි. ඒ වගේම සහෝදර මිත්‍රයනි අපේ අල්ලාහ් සුබ්හානහු තාලා ඉබාදත් කිරීම සඳහා මේ ලෝකයට මවන් ලැබූ මිනිස්වරුන් හා ජින්වරුන් ඉබාදත් කිරීම සඳහා තමයි එවන් ලැබුවේ කිය අල්ලාහ් සුබ්හානහු තාලා 56 වමා හලක්නල් ජින්න වල් ඉන්ස ඉල්ලා ලියබුදු මා මිනිස් ජින් වර්ගය මවන් ලද්දේ මාහට වන්දනා කිරීමට පමණයි අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා. ඉතින් ඒ ආකාරයට මේ ලෝකයට අපි එවන් ලැබුවේ ඉබාදත් කිරීම සඳහායි. ඉතින් අපට මේ ලෝකයේදී අල්ලාහ් සුබ්හානහු තාලා සියලුම නීමතෙන් අරුණැල්ලෙන් ලබා දී තිබෙන්නේ සහෝදරනි. ඊටමත් යහපත් පෞල් සංස්ථාවක් ඒ වගේම යහපත් පරිසරයක් මේ වැනි සියලුම ලෝකයේ සියලුම දේවල් අපිට ඔහුගේ අරුණැල්ල මගින් ලබා දී තිබෙන්නේ සහෝදර මිත්‍රයනි. ඉතින් අපි ඒ සියල්ලම භුක්ති විඳින්න ඒ වගේම අප සිතන්නේ අප අල්ලාහ් සුබ්හානහු තාලාට එම නිමතයන් අපිට ලබා දුන් අල්ලාහ් සුබ්හානහු තාලාට අපි ජීවිත කාලේ පුරාම මස්ජිදේ ගිහිල්ලා ඉබාදත් කරන ලදහොත් අනිකුත් අනිවාර්යයන් ඉබාදත් කරන ලැබුවොත්
ස්වර්ගයට යෑමට හැකි තියෙන. සහෝදර මිතුරනි මෙතන මතක් කළ යුතු කාරණේ ඉබාදත් නොකළ යුතුයි කියන මතය නෙවෙයි සඳහන් කරන්නේ. අල්ලාහ් සුබ්හානහු වතාලාට සිදු කරන විට එම ඉබාදත් ක්‍රියාවන් සිදු කරනට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණා දයාව ලැබෙන්නේ සහෝදරනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණා දයාවත් එක්ක තිබෙන්නයි කියන එම විශ්වාසයත් එක්කම තමයි අපි ඉබාදත් ක්‍රියාවන් සිදු යුත්තේ. ඉතින් කරුණා දයාව ලැබෙන්නේ අප කිසිවෙකුත් අවසන් දිනයේදී ස්වර්ගයට යාමට නොහැකි බව තමයි සහෝදර මිත්‍රයනි පරම සත්‍යය. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයාණන්ගේ හදීස් මගිනුත් මේ පිළිබඳ අප ටිකක් අපි සොයා බලමු කරුණු කාරණා සහෝදර මිතුරුනි අපගේ පැහැදිලි කර ගැනීම සඳහාත් අපිට නිවැරදි මාර්ගය ලබා ගැනීම සඳහාත්. ඉතින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හදීසය අපි ගණ ලැබුවොත් සහෝදර මිතුරුනි දිනක් මස්ජිදුල් නබවිය තුළට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යාමේදී ඒ අසල සිටි මස්ජිදයේ අසල සිටි කාන්තාවන් පිරිසක් කතා කරගෙන සිටියා සහෝදර මිත්‍රයනි. එක් කාන්තාවක් පිළිබඳව ඔවුන් කතා බහ කරගෙන සිටියා. ඇය සෑම වෙලේම අනිවාර්ය සලාතය කරනවත් ඒ වගේම රාත්‍රියේදී කුර්ආන් පාරායනය කිරීමත් zikr කිරීමත් අල්ලාහ් සුබ්හානහු තාලා මෙනෙහි කිරීමත් දවල් කාලයේදී සෞම්‍ය නොන්බි අල්ලමගෙන ඒ වගේම අමල් තිලාෆත් කරගැනීමෙන් ඇය ඊ타මත්ම අල්ලාහ් සුබ්හානහු වතාලාට කුසල් ඉබාදත් කරමින් ජීවත් වූ යහපත් කල් ක්‍රියාවෙන් කාන්තාවක්. ඉතින් මේ කාන්තාව පිළිබඳව එසේ කතා කරගෙන සිටීමේදී ඇය පිළිබඳව අධික වශයෙන් ඊ타මත්ම අධික වශයෙන් කතා කරමින් සිටීමේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම කාන්තාවන්ට පැවසුවා ඉබාදත් මධ්‍යස්තව කරගන්න කියලා. අල්ලාහ් සුබ්හානහු වතාලාට ඉබාදත් කිරීමේදී අඩුවෙන් කරන ලදුවත් ඒකාකාරීව මධ්‍යස්තව කරන්න බව තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔවුන්ට පවසන ලැබේ. ඒ වගේම සහෝදර මිතුරුනි අධික වශයෙන් මම ඉබාදත් කරුවෙක් කියා ආබිදත් කෙනෙක් කියා ජනතාව අතර මිනිසුන් අතර හුවා දැක්වීමට ඒත කැපී පෙනෙන්නට කටයුතු නොකරන ලෙසයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන ලැබුවේ. මොකද අල්ලාහ් සුබ්හානහු වතාලාට ඉබාදත් පමණක් කරලා ඉබාදත් වලින් පමණක් ස්වර්ගයට යාමට නොහැකි. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව දයාව තිබුණොත් පමණයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අවසන් දිනයේදී ස්වර්ගයට යාමට හැකි බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කර සහෝදර මිතුරු. ඉතින් ඒ ආකාරයට සහෝදර මිතුරනි තවත් අපි හදීසයක් ගන්න ලැබුවොත් සහෝදර මිතුරනි අපි ඒ ආකාර අප කැපකිරීම කර දුක්ඛම් කටවලට ඊ타මත්ම දුක්ඛම් කටවල විඳ දරාගෙන ඒ ආකාරයට අපි ඉබාදත් කරන ලැබුවොත් සහෝදර මිතුරනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දයාව කරුණාව ලැබුණොත් පමණයි අපිට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අවසන් දිනයේදී ස්වර්ගය ලබාගෙන. ඒ වගේම සහෝදරනි අපේ ජීවිතේ ඊ타මත්ම සරලව අප ජීවිතයේ සරල ක්‍රියාදාමයක් කුසල් ක්‍රියාවක් කරන ලැබුවොත් අපි ඒ තරම් ගණන් ගන්නේ නැහැ. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලාට එය ඊ타මත්ම පරිශුද්ධ චේතනාවෙන් යුතුව අපි අල්ලාහ් සුබ්හානහු වතාලාටම ඊ타මත්ම සුළු ඉබාදත් කරන ලැබුවොත් අල්ලාහ් සුබ්හානහු වතාලාට ඒ ඊ타මත්ම විශාල අල්ලාහ් සුබ්හානහු වතාලාට ප්‍රියතාවයක් දක්වන ඉබාදතයක් විය හැකි සහෝදරනි. ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාට පරිශුද්ධ චේතනාවකින් ඔහුට පමණක් කියාගෙන කරන ලැබුවොත් සහෝදර මිතුරනි ඒ කුමක් වුවත් සහෝදරනි අල්ලාහ් සුබ්හානහු වතාලාව ප්‍රථමයෙන්ම අපව ස්නේහ කළ යුතුයි සහෝදර මිතුරනි. අපිත් අල්ලාහ් සුබ්හානහු වතාලාව ස්නේහ කළ යුතුයි. අප අල්ලාහ් සුබ්හානහු වතාලාට ස්නේහ කළොත් තමයි ඔහුත් අප ස්නේහ කරන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ස්නේහයට ආදරයට කරුණාවට දයාවට ලක්වන්නේ අපි කෙසේද සහෝදරනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ගැත්තන් මිනිස්සුන්ව අපි ගැත්තන්ට අපි මිනිස්සුන්ට ආදරය කරන්න අපි මිනිස්සුන්ට ස්නේහ කරන්න මේ භූමිය තුල සිටින්නා වූ මිනිසුන්ට කරුණාව දයාව මෛත්‍රිය පාන ලැබුවොත් අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ සිටින්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුටත් කරුණාව දයාව පෙන්වන බව තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන්. ඒ වගේම සහෝදර මේ භූමිය තුල සිටින්නා වූ මිනිසුන්ට සත්ව සිව්පාවන්ට සියල්ලටම අප
වෛරය කරොත් අපි ආදර ස්නේහ නොකර සිටියොත් අහස්තලයේ සිටින්නාහු අල්ලාහ් සුබ්හානහු තාලාත් ඔහුගේ පිළිකුලට ලක් වෙන බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන්. ඉතින් සහෝදර මිතුරනි අපිට මේ සඳහන් කළ හැක්කේ අල්ලාහ් සුබ්හානහු තාලා මේ සමාජයේ සාමය සතුට සංහිඳියාව පිළිබඳව මේ මිනිස් සමාජය තුළට අල්ලාහ් සුබ්හානහු තාලා ඔවුන් සාමයෙන් සිටිය යුතුයි. මේ ඉස්ලාමය කියන්නේ සාමය මාවත. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා සාමය මිනිසුන් අතර පතුරවන්න මිනිසුන්ට මෛත්‍රිය පවත්වන්න කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් සහෝදරනි ඒ කාරණාව අල්ලාහ් සුබ්හානහු තාලාගේ ආදරයට ස්නේහයට පත්වන්නා කාරණය. ඉතින් අපි මිනිස් සමාජයක් හැටියට වෛරය ක්‍රෝධය නොමැතිව අපි සමාජයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව අපි සියලු දෙනාම මිනිසුන් හැටියට සියල්ලන්ටම ආදරය ස්නේහ කළ යුතුයි කියන එක. එසේ කරන ලැබුවොත් ස්වර්ගයට යෑම සඳහා කාරණාවක් වෙන බවත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් සඳහන් කර ලැබුවා සහෝදර මිතුරනි. ඉතින් ඒ ආකාරයට තවත් අපි කාරණාවක් බැරිම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඔහුගේ මිනිසුන්ට ඒ ආකාරයට ඔහු ස්නේහ කරන ලැබුවොත් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන ලැබුවා ඔහු මෙන්න මේ පුද්ගලයාට මම ස්නේහ කරන ලැබුවේ කියලා පවසන බවත් එසේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ව කතා කර ඔහුට සඳහන් කරනවා මම මේ පුද්ගලයාට මෙන්න මේ මොහුගේ පුත් මොහුට මෙන්න මෙහුට මම ආදරය ස්නේහ කරන්නේ. එබැවින් ඔබලත් ඔහුට ආදරය ස්නේහ කරන්න. එතකොට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ට ඔහු මලායිකවරුන්ගේ නායකයා ලෙසට ඔව් මලායිකවරුන්ට සඳහන් කරනවා සහෝදර මිතුරනි ඔබලත් මෙන්න මොහුට මොහුගේ පුත් මොහුට ස්නේහ ආදරය කරන්න. ඒ වගේම මේ ලෝකයේ සෑම දෙයක්ම ජීවි අජීවි සියල්ලම ඔහුට ස්නේහ කරන ඔහුට දුආ කරනවා ඔහුට zikr කරන අල්ලාහ් සුබ්හානහු තාලාට ඔහුට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහුගේ එම මහා ක්‍රියාවක් සඳහා අල්ලාහ් සුබ්හානහු තාලාව අපි ස්නේහ කර යුතුයි සහෝදර මිතුරනි. ඒ ආකාරයට සහෝදර මිතුරනි ඉස්ලාම සමාජයේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණාව සම්බන්ධයෙන් වූ ගැත්තන් අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳව තිබෙනා වූ ඔහුගේ ආදරය ස්නේහ කරුණාව පිළිබඳව ඥානයක් අවබෝධයක් නොමැති කමින් අල්ලාහ් නොවන පාර්ශ්වයන් වෙත ඉස්ලාමීය සමාජයත් ගින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ආදරය ස්නේහ ඔහුගේ කරුණාව ලබා ගැනීමට අවලියාවරුන් කබර් වන්දනා සඳහා යොමු වීමක් සිදුවීමක් දක්න ලැබෙන සහෝදරනි. ඉතින් නිසියාකාර දැනුමකින් ඥානයකින් නොතිබීම නිසා ඔවුන් මේ ආකාරයට කටයුතු කිරීමෙන් අල්ලාහ් සුබ්හානහු තාලා ප්‍රතික්ෂේප කරමින් සමකිරීම වලටින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ක්‍රෝධයටත් වෛරයටත් පත්වෙන තත්වයක් දක්වන සහෝදර මිතුරනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණාව ඔහුගේ දයාව ලැබිය යුතුයි කියා. ඉතින් මේ ආකාරයට කටයුතු කිරීමෙන් ඔහු ඊ타මත්ම අයහපත් ක්‍රියාවකට තමයි යන්නේ සහෝදර මිතුරනි. ඒ ආකාරයට ඉස්ලාමයේ උගන්වල නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයාත් ඔහුගේ අල් කුර්ආනයෙන් මගුත් ඊ타මත් පැහැදිලිව මේ ධර්මයේ ඊ타මත් පැහැදිලිව කියාදී ආකාරයට අපි ඒ අනුව කටයුතු කළ යුතුයි සහෝදරනි. එසේ තමයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණා දයාව අපිට ලබා ගැනීමට හැකිවන්නේ. ඉතින් සහෝදරනි මිතුරනි ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලාට අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන්ගේ හදීසයක් අපි තවත් කරුණක් ලෙස හොත් එක් දිනක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සටනකින් පසු නැවත නිවස කරා පැමිණෙන අවස්ථාවේදී නබි සල්ලල්ලාහු තුමාණන්ගේ තම මිත්‍රවරුන් බලා අසන් ලැබී එක් මවක් ඒ අවස්ථාවේදී එක් මවක් සිටින් ලැබුවා. ඒ මව ඇවිල්ලා තම දරුවා කැටුව තනුව තුරුල් කරගෙන අය ගිනිමලක් ළඟට වෙලා සීතලින් බේරීම සඳහා උණුසුම ලබා ගැනීම රස්නය තපිමින් සිටින අවස්ථාවේදී ඇයව බලා පෙන්වා සහෝදර මිත්‍රවන්ට සඳහන් කරන සහෝදර මිත්‍රවනේ අය මේ දරුවා මේ ගිනි දැල්ලට දමනු ලබන්නේද කියා අසන ලැබුවත් ඒට සියලුම සහාබර මිත්‍රවරුන් සඳහන් කරන සහෝදර මිත්‍රවනේ නෑ යා රසූලුල්ලාහ් අය කිසිදා දාන්න දැඩි අසීමිත සෙනෙහසකින් යුක්ත තම දරුවා කෙසේද යා රසූලුල්ලාහ් ගිනිදැල් වලට දාන්නේ එසේ ඒ වගේ තමයි අල්ලාහ් සුබ්හානහු තාලා අය කෙසේ එම දරුවාට ආදර ස්නේහ කරන්නේද ඊට වඩා ගුණාංග වලින්
70 ගුණයකටත් වඩා අධික වශයෙන් අල්ලාහ් සුබ්හානහු තාලා තම ගැත්තන්ට තම මවන් ලැබූ මිනිස්සුන්ට මේ ජීවින්ට මේ ලෝකයේ සියල්ලන්ට අල්ලාහ් සුබ්හානහු තාලාගේ කරුණා දයාව ඔහු පහල කරනවා ඔහු ලබා දෙනවා ඊටත් වඩා කරුණාවන්තය අල්ලාහ් සුබ්හානහු තාලා බවත් සඳහන් කරන්න ලැබුවා සහෝදරි. ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා කොතරම් කෙපමණ ස්නේහවන්තයේද කෙතරම් කරුණාවන්තයේද කියන එක ඔබ මා සියලු දෙනාම තේරුම් ගත යුතුයි. ඔහුට ඒ ආකාරයට අපි වන්දනාමාන කළ යුතුයි සහෝදරි. ඉතින් තවත් සහෝදරනි තවත් හදීසයක් අපි ගන්න ලැබුවොත් සහෝදරනි මිත්‍රෝනි. දිනක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ ආකාරයට සහෝදර මිත්‍රනි අපි දවසකට දිනකට අනිවාර්ය සලාතය ක්‍රියාවන් පස්සරයක් කරන ලබනවා. ඒ වගේම ඒට අතිරේක නෆීල් සලාතයන් ඒ වගේම මිල මුදල් හා ශරීර සෞඛ්‍ය තිබෙනවන අපි හජ් කර්තව්‍ය ඒ වගේම සකාත් කියන එක ඒ වගේම අමල් ඉබාදත් අපි කරන්නේ සහෝදරනි. අපි මේ සඳහා අල්ලාහ් සුබ්හානහු තාලාගේ නියිමතේ රහමතේ අපිට ලබා දී පිළිබඳ අපි ඒ අනුව අපි කටයුතු කිරීම පිළිබඳ මතක් කිරීමයි මේ කරන්නේ සහෝදරනි. අල්ලාහ් සුබ්හානහු තාලා කෙතරම් ස්නේහවන්තයේද සහෝදර මිත්‍රයනි. අපිට මේ ආකාරයට යහපත් මාර්ගයේ සිටීමට ඔහු ලබා දුන් ඔහුගේ කරුණා දයාව. ඉතින් සහෝදර මිත්‍රයනි එනමුත් සහෝදර මිත්‍රනි මේ ආකාරයට අපි අමල් ඉබාදත් කරමින් සිටියත් අපි මිනිස්සුන් කොහොමද සිතන්නේ සහෝදර මිත්‍රනි? මිනිසුන් සිතන්නේ කැපකිරීම කර දුක් වේදනා කර අනිවාර්යෙන් ඉබාදත් පමණක් සිදු කරන ලද හොත් පමණක් ස්වර්ගයට යෑමට හැකි බවයි මිනිස්සුන් සිතන් සිටින්නේ. ඉතින් සහෝදර මිත්‍රනි නමුත් අල්ලාහ් සුබ්හානහු තාලා ඔහුගේ ගැත්තන්ව දුක් කරදරවලට හෝ දුක් කම්කටොලට ඔහු පත් කරන්නේ නැහැ සහෝදරනි. ඔහු කරුණාවන්තයා. ඔහු ඊ타මත්ම ස්නේහවන්තයා. ඉතින් සහෝදර මිත්‍රනි ඒ ආකාරයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් දිනක් මස්ජිදේ සිටින විට කර්කශක අවුරස්මේ එක් කාන්තාවක් සිටිමින් දැඩි අව්වේ කාන්තාරේ එම කර්කශට කාන්තාරයේ අය සිටිමින් දකිමින් ඔහු අය පිළිබඳව සහෝදර මිත්‍රයන් අසන ලැබුවා සහෝදර මිත්‍රයනි. ඒ ආකාරයට මේ මිනිසුන් සඳහන් කරන ලැබුවා යා රසූලුල්ලාහ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමනි මේ කාන්තාව අද දිනේදී අය මේ අවුරස්මේ ඉඳගෙන සිටින්නට අය නීයත් තබාගෙන තිබෙනවා. ඒ ආකාරයට අය වන්දනාමාන කටයුතු කරනවායි කියලා සඳහන් කරන ලැබුවා සහෝදර මිත්‍රනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් සඳහන් කරන ලැබුවා අල්ලාහ් සුබ්හානහු තාලා මිනිසුන්ට දුක්ඛම් දී ඒ ආකාරයට වන්දනාමාන බලාපොරොත්තු වන්නේ නැහැ කියලා. තමන්ට දුක් දීගෙන ඉබාදත් කිරීමට අල්ලාහ් සුබ්හානහු තාලා කිසිසේත් ප්‍රිය කරන්නේ නැහැ කියා. අයට ඒ ක්‍රියාදාමෙන් ඉවත්වන්න කියා සඳහන් කරමින් අල්ලාහ් සුබ්හානහු තාලා ඒ තරම්ම දයාවන්තයත් කරුණාවන්තයත් කියා සඳහන් කරන ලැබුවා සහෝදරනි මිත්‍රනි. ඒ ආකාරයට තවත් හදීසියක් ගන්න ලැබුවොත් අපි සියලු දෙනාම දන්නා ඊටමත් හදීසියක් තමයි හජ් ක්‍රියාවේදී එක් වයෝවෘද්ධ කාන්තාවක් හජ් ක්‍රියාවක් කිරීමේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දක්වන ලැබුවා එක් වයෝවෘද්ධ කාන්තාව පාගමනින්ම ගමන් කිරීමක්. ඉතින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සහාබා මිත්‍රවරුන් අසන ලැබුවා ඇයි මේ කාන්තාව මේ වයෝවෘද්ධ මව පයින් යන්නේ කියලා. අය පයින්ම යාමට අය නීයත් තබා තිබෙන්නේ කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරමේදී අයට අල්ලාහ් සුබ්හානහු තාලා තමන්ව දුක් වේදනා ලබාගෙන කටයුතු කිරීමට අල්ලාහ් සුබ්හානහු තාලා ප්‍රිය කරන්නේ නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා කරුණාවන්තයි දයාවන්තයි. ඉතින් අයට පවසන්න අයට වාහනයක නැග ඔටුවක හෝ වෙන මොනවා හරි ක්‍රමයකින් නැග අයට මේ ක්‍රියාදාමය කරන්න කියා ඒ ආකාරයට අමල් කළ යුතුයි කියන එක තමයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් සඳහන් කරලා ලැබුවා. ඉතින් අපිට මේන් කරුණ වලින් පැහැදිලි වෙන්නේ සහෝදර මිත්‍රනි අල්ලාහ් සුබ්හානහු තාලා කොතරම් කරුණාවන්තයි. මේ ධර්මයේ ඊටමත් ලෙහෙසි කර අපිට ලබා දී තිබෙන්නේ. අපගේ ඇඟට දුක් විඳීගෙන හෝ අපිට අපි දුකක් දීගෙන කරන අමල් ඉබාදත් අල්ලාහ් සුබ්හානහු තාලා ප්‍රිය කරන්නේ නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයා මගින් පෙන්වා ලැබු යහපත් ඊටමත්ම පිරිසුදු ආකාරයට කරන්න වූ ඉබාදත් වලට තමයි අල්ලාහ්
සුබ්හානහු වතාලා ප්‍රිය කරන්නේ. ඉතින් ඒක ආකාරයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමකාලීන ඔහුගේ සහෝදර මිත්‍රයෙක් වුණු ඔබ අප සියලු දෙනාම දන්නා මිත්‍රයෙක් තමයි සහාබි මිත්‍රයෙක් අම්ර් ඉබ්නු ආස් රලියල්ලාහු තුමාණන්ගේ. ඉතින් සහාබි මිත්‍රයා ඔහු පිළිබඳ ඔහුගේ බිරින්ද කරන ලද පැමිණිල්ලක් සමයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ පිළිබඳ විමසීම සඳහා අම්ර් ඉබ්නු ආස් රලියල්ලාහු තුමාණන්ගේ නිවසට එතුමාණන් ගිහිල්ලා අම්ර් ඉබ්නු ආසේ කියලා යා රසූලුල්ලාහ කියා පැමිණ අම්ර් ඉබ්නු ආසේ නුඹගේ බිරින්ද කරන්නව මේ පැමිණිල්ල ඇත්තක්ද? ඔබ දවල් පුරාමට නොන්බි අල්ලනවා, රාත්‍රී පුරාට සලාතය කරනවා, රාත්‍රී ඒ වගේම කුර්ආන් තිලාෆත් කරනවා, ඒ වගේම zikr වල තිනවා, පැය 24ම නුඹ අමල් ඉබාදත්ම කරගෙන සිටින්නේ ඇයිද කියාස. ඔව් යා රසූලුල්ලාහ ඇයි කියා. නෑ යා රසූලුල්ලාහ මම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ස්වර්ගය ලබා ගැනීමටත් ස්නේහය ලබා ගැනීමටත් මම බලාපොරොත්තු වෙන්නේ ඒකයි කියන්නේ. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයන් සඳහන් කරනවා ඔබ සලාතය කරන්න, ඔබ සෞම්‍ය අල්ලන්න, ඔබ zikr කරන්න, ඔබ යහපත් ක්‍රියාමාර්ගයෙන් සිදුවන. නමුත් අධික වශයෙන් ඔබ නොකරන්න. මොකද තම පවුලට කළ යුතු කටයුතු කරන්න, ඔබගේ ඇස්වලට කළ යුතු කටයුතු කරන්න, ඔබගේ ශරීරයට කළ යුතු වගකීම් කරන්න, ඒ වගේම ඔබ තම බිරිඳට කළ යුතු වගකීම් ඉෂ්ට කරන්න. ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා එසේ තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම සහෝදර මිත්‍රයන්ට සඳහන් කරන ලැබුවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයාණන් ඔබ නොම්බි සෞම්‍ය ඇලීමට කැමති නම් ඔබ දවසක් හැර දවසක් නෝම්බිය අල්ලන්න. එය මට දාවුද් අලයිහිස්සලාම් තුමාණන්ගේ නෝම්බිය මටත් ඉතාමත්ම ප්‍රිය සෞම්‍ය ක්‍රමයක්. එය ඔබ අනුගමනය කරන්න කියා. එසේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමාජයේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ පිළිබඳව ඥානයක් නොමැති විට ඒ වැරදි අවස්ථාවලදී පෙන්වා දීම ඉතාමත්ම යහපත් ක්‍රියාමාර්ගය වලට යොමු කරන ආකාරය මේ හදීස් වලින් අපිට ඉතාමත්ම පැහැදිලි වෙන කාරණය සහෝදරයනි. ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආදරය ස්නේහය ලැබීමත් පමණයි අවසන් දිනයේදී ස්වර්ගය ලබා ගැනීමට හැකිවන්නේ. ඉතින් සහෝදර මිතුරනි, ඒ ආකාරයට තවත් අපි එක් කරුණක් පිළිබඳ සහෝදර මිතුරනි, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතයන් එක් දිනක් පවසන ලැබියේ මිත්‍රෝනි ඉබාදත් වල අධික වශයෙන් ප්‍රියතාවයක් ඇති කරගන්න. ඒ වගේම ඔවුන් ඉබාදත් මධ්‍යස්ථව සිදු කරන්නයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කර ලැබුවා. සහෝදර මිතුරනි, ඒ ආකාරයට සහාබවරුන් ඊට කරන කියා සඳහන් කරන ලැබුවා. සහෝදරනි, මේ ආකාර තවත් කරුණක් අපි බැලුවොත් මේ කාරණා පිළිබඳ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සහාබවරුන් එවිට පවසන ලැබුවා. සහෝදරනි, යා රසූලුල්ලාහ ඔබට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ පෙර සහ පසු පව් සියල්ල සමා කරන ලැබුවා. ඔබට ස්වර්ගයේ උසස් තත්වයන් උසස් ස්ථානයක් ලබා දෙනවා අල්ලාහ් සුබ්හානහු වතාලා. ඔබ අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිගන්න ලැබුවා. ඔබට අවශ්‍ය නම් සාමාන්‍ය ඉබාදතය තිබුණත් ඇතිනේ යා රසූලුල්ලාහ. අධික වශයෙන් කළ යුතු නොවන්නේ කියා ඔවුන් පවසන ලැබුම් පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දෙන් ලැබූ පිළිතුරු නම් මුහුණ ඉතාමත්ම කෝපෙන් යුතුව තබාගෙන පැවසුවේ නුඹලාට වඩා මා අල්ලාහ් සුබ්හානහු වතාලා අධික වශයෙන් බිය බැතිවන්නේය. නුඹලාට වඩා අල්ලාහ් සුබ්හානහු වතාලාව මා දන්නේය. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව නොමැතිව ස්වර්ගයට යාමට කිසිවෙකුට නොහැකි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව දයාව නොමැතිව ඔබලාට ස්වර්ගයට යාමට නොහැකි බව මෙයින් ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආදරේ ස්නේහය නොමැතිව නොහැකි බවයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතයන් සඳහන්. එසේනම් සහෝදර මිතුරනි, අප කෙසේද අල්ලාහ් සුබ්හානහු වතාලා අපව ස්වර්ගයට ගෙනියන්න ලබන්නේ කියා කුමක් කළ යුතුද සහෝදර මිතුරනි?
ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරන්නේ එසේ අපිට ස්වර්ගයට යාමට නම් අපි එසේ කෙසේද යන්නේ කියනොත් අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා මුමින් වරුන් බලා මුස්ලිම් වරුන් බලා යහපත් මිනිසුන්ව බලා අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්නමල් මුමිනීන الذين إذا ذكر الله وجلت القلوب සැබවින් කුලූබුහුම් සැබහින්ම විශ්වාසකයන් වනුයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිබඳ සිහිපත් කරන ලැබූ කල්හි ඔවුන්ගේ හදවත් ඇතිගන්නේය. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාට ස්නේහය ඔහුට කළ යුතු වන්දනාමාන කරන්නවුන් අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිබඳ සඳහන් කරලා ඔවුන් තැතිගෙන අල්ලාහ් සුබ්හානහු වතාලාට බියබැක්තිකමින් ඔහුට ආදරෙන් ඔහු පිළිබඳවම පමණක් ඔහුට වන්දනාමාන කරමින් ඔවුන්ගේ සිත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ පිරී පැවතින බව අල්ලාහ් සුබ්හානහු වතාලා මොවුන් තමයි සත්‍ය දේව විශ්වාසකයන් බවත් අල්ලාහ් සුබ්හානහු වතාලා පවසන්නේ සහෝදර මිතුරනි. ඉතින් ඒ ආකාරයට අපත් පත්විය යුතුයි. අපගේ ජීවිතයේ සියලුම පැතිකඩවල් වල අල්ලාහ් සුබ්හානහු වතාලා එක් කෙනෙකු සිටී කියන විශ්වාසයෙන් යුතුව ඔහුට කළ යුතු ඔහුගේ දූතවරයාණන් අපිට පෙන්වා දෙනු ලැබූ අමල් ඉබාදත් ඒ ආකාරයට කටයුතු කරමින් සිදිය යුතුයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ස්නේහය ආදරය ලබා ගැනීමට සහෝදරනි. අපගේ කෝණයෙන් කරන්නා වූ සහෝදර මිත්‍රයනි තවත් කාරණයක් මේ පිළිබඳ සඳහන් කරනවා නම් අපගේ කෝණෙන් අප කරන්නා කුඩා ඉබාදතයක් වුණත් ඒ අපගේ බැල්මෙන් ඉබාදතයක් නෙවෙයි කියා අපි සිතනවා. ඉතින් නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සඳහා පමණක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා අධික වශයෙන් පාර්ශවයන් ස්වර්ගයට යවා තිබීම අප ඔබ සියලු දෙනාට දක්නට ලැබෙනා වූ කාරණාවක් පිළිබඳ අපිට බැලිය හැකි සහෝදර මිතුරනි. ඒ කාරණාවල් අපි ඉතාමත්ම කෙටියෙන් අපි කරුණු කීපයක් බලමු. අපි සියලු දෙනාම දන්නවා සහෝදර මිතුරනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව දයාව නිසා අපිට එම කරුණු කාරණාවල් එක්ක අපිට ස්වර්ගවාසීන් වුණු අයත් අපිට දක්නට ලැබෙනවා සහෝදරනි. ඒ ආකාරයට ඉතින් සහෝදර මිතුරනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අල්ලාහ් සුබ්හානහු වතාලාට කළ යුතු ඉබාදත් අපිට කළ යුතු ආකාරය අපි කිරීමට අපිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපිට මඟ පෙන්වී තිබෙනවා. ඒ ආකාරයේ සහෝදර මිතුරනි සලාතේ අපි නොම්බි මාසය පැමිණියොත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එම අරුණැල්ල හිමි එම නියමතේ ලබා දෙන්නා වූ එම නොම්බි මාසය ලැබුවොත් සහෝදර මිතුරනි අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා එම මාසයේදී එක් කුසලකට එක් කුසලකට 27 ගුණයකින් අපිට සමූහ වශයෙන් කරන ලැබුවොත් අපිට සලාතේදී ලැබෙනවා සහෝදරය. ඒ වගේම 700 ගුණයකුත් ඉබාදතයට දෙන ලබන බව සඳහන් කරනවා සහෝදර මිතුරනි. මේව තම ගැත්තන්ට ඒවට කුසල් දෙනු ලැබුවොත් සහෝදර මිතුරනි ඇතිනේ. ඒ කියන්නේ මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා එක කුසලකට 27 ගුණය සලාතය සමූහ වශයෙන් කරනමත් ඒ වගේම සෞමාසයේදී 700 ගුණයකින් විතර වැඩි කරනවා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් ඒවා ලබා දුන්නොත් ඇතිනේ සහෝදරනි. ගැත්තන්ට අපගේ එදිනදී අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් වැඩිපුර ලබා ගැනීමට ඉල්ලීම් කළ හැකිද සහෝදරනි. අවසන් දිනයේදී ඒ සඳහා ඒසේ කළ හැකි නෑ. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා කුමක් කෙසේ කියා ඇතිද සහෝදර මිතුරනි. ඉබාදත් කරන ලැබුවොත් ඒටත් වඩා අධික කුසල් දෙන්න ලැබුවොත් කියා අල්ලාහ් සුබ්හානහු වතාලා පැවසුවොත් අධික කුසල් දෙන්න ලැබුවොත් හරිනේ. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා කරුණේ තම ගැත්තන් හට ආදරය කරන කරුණාව දක්වමින් ඔවුන් ස්වර්ගයට යා යුතුයි කියා අල්ලාහ් සුබ්හානහු වතාලා සිතමින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව දයාව මගින් අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම මාස 11ක් අප නොම්බි මාසයට හැර මාස 11ක් ඒ මාසය වගේම අපි කටයුතු කරන ලැබුවොත් සහෝදර මිතුරනි ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුට අධික වශයෙන්ම වටිනාකමක් ලබා දෙන්නේ සහෝදරනි. අයහපත් කරන ලැබුවොත් එම අයහපත් කරනොත් ඒ සඳහා අල්ලාහ් සුබ්හානහු වතාලා
පව් සමා කරන සහෝදරනි. ඒ කියන්නේ අප පව් සමා කරන ලැබුවොත් ඒ අයහපත් කාරණාවලට අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සඳහා වෙනතෙක් අවකාශය ලබා දී ඒට පව් ලෙස ලියනු ලබන්නේ සහෝදරනි. එලෙස අල්ලාහ් සුබ්හානහු වතාලා එම මාසයේ ඊටම දැඩි කැපකිරීම කර ඉබාදත් කරන ලබන්නේ අපි සහෝදරනි. මේ ආකාරයෙන් මෙම ඉබාදතය කරන මේ මාසයේදී අප සහෝදරනි අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට මේ මාසේ අයම රමලාන් වල රහමතේ නීමතේ ලබා දී ඔහුගේ ආදරේ ස්නේහය ලබා ගැනීමට අපිට අල්ලාහ් සුබ්හානහු වතාලාට අධික වශයෙන්ම අපි කුසල් කිරීම තුළින් අල්ලාහ් සුබ්හානහු වතාලා අනෙකුත් මාස වලට වඩා ඊටාත්ම වැඩිපුර අපිට කුසල් ලබා දෙන්නා වූ මාසයේ සහෝදරි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාට මේ ආකාරයට අප කරන ලබන්නා වූ කුසල් වලට අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ඔහුගේ රහමතය නිමතය මගින් අපිට වැඩිපුරත් ලබා දීම අපිට දක්නු ලැබෙන කාරණාවක්. ඉතින් සහෝදර මිතුරනි අද දිනයේදී මේ අවස්ථාවේදී මේ ප්‍රමාණයෙන් අවසන් කර ගන්න ලබනවා. ඉතින් සහෝදරනි මේ දෙවෙනි කොටස හැටියට ඊළඟ වැඩසටහන පටන් ගන්න ලැබුවා. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කරුණාව දයාව පිළිබඳව අපි තවත් කරුණු කාරණා සරලව කෙටි බල්ලා අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලිව දැන ගැනීමට අපි කටයුතු කිරීම සඳහා. ඉතින් ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු වාහිර දව්වානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.